හැමදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා ප්‍රයිම් වූවල් අවස් YouTube channel එකට. ඔන්න අදත් මම ආව අලුත් වීඩියෝ එකක් කරන් ඔයාලා හම්බෙන්න. ඉතින් කොහොමද ඔයාලට? හැමදෙනාම හොඳින් නැති කියලා හිතෙනවා. දැන් ඔන්න ලංකාවටත් Euro 6 අලුත් මොඩල් වල ප්‍රයිම් වූවර්ස් එන්න පටන් අරන් තියෙනවා. ප්‍රයිම් වූවල් අවස් Facebook page එකයි Instagram එකයි එක්ක එකතු වෙලා ඉන්න අය නම් දකින්න නැති මීට දින කිහිපයකට කලින් DAF Euro 6 මොඩල් එකේ රත ගොඩක් ලංකාවට ආවා. ඒ වගේ ෆොටෝස් මම Instagram එකේ Facebook එකේ දාලා තිබ්බා. ඒ වගේම මීට මාස කිහිපයකට කලින් ලංකාවට ආව අලුත් යාළුවෝ දෙන්නෙක්. දැනට ඒ දෙන්න විතරයි ලංකාවටම මේ මොඩල් එකේ රත වලින් තියෙන්නේ. ඒ දෙන්නගේ ෆොටෝසුත් මම FB එකේ Instagram එකේ ලංකාවට ආපු ගමන්ම දැම්මා. වැඩි කතා නැතුව මම කියන්නම් කවුද මේ දෙන්න කියලා. ඒ තමයි MAN TGX Euro 6 රත දෙක. මම අද ඇවිල්ලා ඉන්නේ MAN TGX Euro 6 රථයක quick review එකක් ඔයාලට අරගෙන. මට මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්න අවස්ථාව ලබා දුන්නේ ජනිදුව එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපතිතුමා අධිකාරි මහත්මයා. එතුමාට වගේම ඒ රථයේ සේවක මහත්තුන් දෙපළටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්න උදව් කරාට. ඔයා ප්‍රයිම් වූවල් අවස් YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න කැමති නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න. එතනම තියෙන bell icon එක click කරාම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මම යන්නේ ස්පීඩ් එක 32යි. එතකොට දැන් මට දැන් ඔන්න මේ කෙනෙක් එනවා නම් එයා වේගෙන් යනවා නම් මට බාධාවක් නැහැ. නැත්තම් මේ එයාත් බොහොම අඩු වේගකින් මට ඉස්සරහට දානවා නම් මෙයා ඩක් ගාලා බ්‍රේක් කරනවා. ඔන්න දැන් පටන් ගන්නවා. දැන් අර එක විස්තර දෙන්නේ. හරි. එයා ඉන්නේ දැන් මට වැඩි මීටර 20 30 ගණන් එයාගේ ස්පීඩ් එක 55යි. ඔන්න ඊගාව කෙනත් දැන් අර අතහැරලා දානවා මෙතෙන්ට කෙනෙක් ආපු හින්දා. අර කෙලින් තියෙනකොට තමයි හැරුණාට පස්සේ සම්බන්ධතාවය අතාරිනවා. ඊට පස්සේ ආයෙ වාහනේ සෙට් කරනවා. ලිමිට් එක ගන්නවා. ඔව්. නෑ දුර ලිමිට් කියන්නේ 170ක් දෙනවා තනි කෙලින්.
මේ TGX රථයයි මීට කලින් ආපු TGX රථයයි බාහිර පෙනුමෙන් ගොඩක් දුරට සමානයි. පොඩි වෙනස්කම් කීපයක් තමයි බාහිර පෙනුමෙන් සිදු කරලා තියෙන්නේ. පහළ අපිට හෙඩ්ලයිට්ස් ඒ වගේම සිග්නල් ලයිට්ස් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අංක තහඩුවට පහළින් වාහනයට ඉදිරියෙන් තියෙන දේවල් සහ වාහනය අතර දුර මොනිටර් කරන උපකරණය බලා ගන්න පුළුවන්. ඊට ඉහළින් ග්‍රිල් එක බලා ගන්න පුළුවන්. ග්‍රිල් එකේ MAN අකුරු 3 බලා ගන්න පුළුවන්. ඊට ඉහළින් ලොගෝ එකත් බලා ගන්න පුළුවන් අපිට. මේ සිංහ සලකුණ MAN සමාගමට එකතු වුණු විදිය ගැන දන්න අය ඉන්නවද? දන්න අයටත් නොදන්න අයටත් දැනගන්න මම කියන්නම් කොහොමද සිංහල සලකුණ ලැබුණේ කියලා. ජර්මනියේ තිබුණු බසින් කියන සමාගම 1970 මුල් කාලයේදී MAN සමාගම විසින් මිලදීගෙන තියෙනවා. බසින් සමාගම පාවිච්චි කරපු මේ සිංහ ලොගෝ එක MAN සමාගම ඒ සිංහ සලකුණ එයාලගේ වාහන වලට පාවිච්චි කරනවා. ග්‍රිල් එක දෙපැත්තෙන් ඩිෆ්ලෙක්ටර් දෙකක් බලා ගන්න පුළුවන්. ඩිෆ්ලෙක්ටර් මගින් වාහනයට ඉදිරියෙන් එන වායු ප්‍රතිරෝධය අඩු කරගන්න උදව් වෙනවා. වයිපර් දෙක ගාව ග්‍රැබ් හැන්ඩල් දෙකක් බලා ගන්න පුළුවන්. වින්ස්ක්‍රීන් එක පිරිසිදු කරන වෙලාවට ඒක ගොඩක් ප්‍රයෝජනවත්. ඊට පස්සේ අපිට සන්වයිසර් එක බලා ගන්න පුළුවන්. සන්වයිසර් එකට පහළින් වයිඩ් ඇන්ගල් මිරර් එකකුත් අපිට බලා ගන්න තියෙනවා. මේ තියෙන්නේ ලේන් ඩිපාචර් වෝනින් එකට අපි යන පාරේ සුදු ඉර මොනිටර් කරන කැම් එක. අපි ග්‍රිල් එක ඇරලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ රථයේ එන්ජින් එක හෝස් පවර් 440ක එන්ජිමක් තියෙන්නේ. එන්ජිමෙන් නිව්ටන් මීටර් 2200ක ටෝක් එකක් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම මේ රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කිලෝමීටර් 3-4 අතර තමයි පවතින්නේ. මෙතන අපිට එන්ජින් ඔයිල්, කූලන්ට්, වින්ස්ක්‍රීන් වොෂර් එකට අවශ්‍ය වතුර දාන්න පහසුකම් දීලා තියෙනවා. මේ තියෙන කැබ් එකේ එයා සස්පෙන්ෂන් එක දෙපැත්තෙම මේ වගේ දෙකක් තියෙනවා. පැසෙන්ජර් සයිඩ් එකේ දොරේ වතුර බෝතල් එහෙම දාගන්න ඉඩ ලබා දීලා තියෙනවා. පොඩි ලයිට් එකකුත් තියෙනවා. ඒක රැයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ රථයේ එන්ජින් හම්ප් එක ගොඩක් අඩුයි. ඒ නිසා ඇතුලේ හොඳ ඉඩක් ලැබිලා තියෙනවා. පැසෙන්ජර් සයිඩ් එකේ සාමාන්‍ය ඇඩ්ජස්ටබල් සීට් එකක් තියෙන්නේ. ඒ වගේම අපිට පැසෙන්ජර් සයිඩ් එකේ පොඩි ලොකර් එකක් තියෙනවා බලා ගන්නත් පුළුවන්. මේකට අපිට අවශ්‍ය දේවල් දාගෙන යන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන දේවල් එළියේ ඉඳන් වගේම ඇතුළේ ඉඳනුත් අපිට කරන්න පුළුවන්. මේ තියෙන ඩීසල් ටැංක් එක. මේක ලීටර් 460ක ඩීසල් ටැංක් එකක්. පොඩි පඩි දෙකක් හදලා තියෙනවා. ඒක නිසා අපිට කැබ් වෝක් ඒරියා එකට පහසුවෙන් නගින්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ලීටර් 24ක ඇඩ්බ්ලූ ටැංකිය. කැබ් වෝක් ඒරියා එකත් ලස්සනට සකස් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. තහඩු ගහලා ආරක්ෂාකාරී විදියට මේ TGX රථයේ අපිට ෆුල් එයා ඩිෆ්ලෙක්ටර් කිට් එකක් බලා ගන්න පුළුවන්. මේ එයා ඩිෆ්ලෙක්ටර් කිට් එක වාහනේට ඉස්සරහින් එන වායු ප්‍රතිරෝධය අඩු කරනවා වගේම වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවයටත් ගොඩක් ප්‍රයෝජනවත්. මෙතන අපිට ලිෆ්ට් ඇක්සල් එක බලා ගන්න පුළුවන්. අපි ලෝඩ් එකක් අරන් යන වෙලාවට මේක පාක් කරන්නත් පුළුවන්.
රෝඩ් එකක් නැතුව ෆ්‍රී යන වෙලාවට මේ රෝදේ උස්සගෙන යන්නත් පුළුවන්. එතකොට අපිට ටයර් වේස්ටේජ් එක එහෙම අඩු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ටේල් ලයිට්ස්. මේ ඩිසයින් එක තියෙන ටේල් ලයිට්ස් ස්කානියා රථවලත් බලා ගන්න පුළුවන්. MAN සහ ස්කානියා කියන්නේ Volkswagen ආයතනයේ අයිති සමාගම් දෙකක් නිසා දෙකටම එකම ඩිසයින් එක භාවිතා කරනවා වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ ෆිෆ්ත් වීල් එක. මේක අපිට අවශ්‍ය විදිහට ඉස්සරහට පස්සට කරලා සකස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ එයා බෑග්. පිටිපස්සේ ඇක්සල් දෙකම තියෙන්නේ එයා බෑග් 4ක් උඩ. ඒ නිසා සුව පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මෙතන මේ කළු පාට බොක්ස් එක ඇතුලේ තියෙන්නේ බැටරි දෙක. මෙතන තියෙන මේ සුදු පාට කොටසින් අපිට අපි පාවිච්චි කරන ඩීසල් වල තත්ත්වය බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ exhaust after treatment unit එක. MAN සමාගම මේ කොටස හඳුන්වන්නේ ATP නැත්නම් after treatment plant කියලා. මේ රථයට තියෙන්නේ XLX මාදිලියේ කැබ් එකක්. ඩ්‍රයිවර් සයිඩ් එකේ දොරෙත් වතුර බෝතල් සහ අපට අවශ්‍ය දේවල් දාගෙන තියාගන්න පොඩි ඉඩක් ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ බෑක් ඇක්සල් එකේ රිමෝට් එක. මේකට තියෙන්නේ ඔටෝමැටික් ගියර් බොක්ස් එකක්. ඒක නිසා ක්ලච් පැඩල් එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඩ්‍රයිවර් සීට් එක ෆුල් ඇඩ්ජස්ටබල් බැලුන් සීට් එකක් තියෙන්නේ. ඩ්‍රයිවර් සයිඩ් එකෙත් අපිට පොඩි ලොකර් එකක් බලා ගන්න තියෙනවා. මේකටත් අපිට අවශ්‍ය දේවල් දාලා තියාගන්න පුළුවන්. මේක එළියෙන් වගේම ඇතුළෙනුත් මේකේ තියෙන දේවල් ගන්න කරන්න පුළුවන් අපිට. එහෙනම් දැන් අපි ඇතුළට නැගලා බලමු ඇතුළේ මොනවද අපිට බලා ගන්න තියෙන්නේ කියලා. මේ රථයේ ඩෑෂ්බෝඩ් ලේඅවුට් එක මීටර් පැනල් එක පරණ TGX රථයේ ඩෑෂ්බෝඩ් ලේඅවුට් එකටයි මීටර් පැනල් එකටයි ගොඩක් දුරට සමානයි. මෙතන අපිට බලා ගන්න පුළුවන් RPM මීටර එක. මෙතන ස්පීඩෝමීටර එක තියෙනවා. එතනම වෙලාවයි දුවපු කිලෝමීටර ගාන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ටෝටල් වාහනේ දුවපු කිලෝමීටර ගානයි උෂ්ණත්වය. මෙතන AdBlue ගේජ් එකයි ඩීසල් ගේජ් එකයි දෙකම මෙතන තියෙනවා. මෙතන එන්ජින් එකේ ටෙම්පරේචර් එක තියෙනවා. මේ ඒරියා එකේ තියෙන වාහනේ සම්බන්ධ නොටිෆිකේෂන් එක දේවල් ගැන නොටිෆිකේෂන් අයිකන් තමයි මෙතනින් පෙන්වන්නේ. මෙතන අපිට වාහනේ කන්ට්‍රෝල් කරන මෙනු එක බලා ගන්න පුළුවන්. මෙතන අපිට බලා ගන්න පුළුවන් ක්‍රූස් කන්ට්‍රෝල් එකට අදාළ ස්විච් ටික. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ මෙනු එක කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය ස්විච් ටික. මෙතන වාහනේ ෂටර් කන්ට්‍රෝල් කරන්නයි සයිඩ් මිරර් ටික කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය ස්විච් ටික තියෙනවා. ඊට පස්සේ ඒ වගේම දොර ලොක් අන්ලොක් කරන්න ස්විච් දීලා තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන අපිට ඔටෝ මැනුවල් මෝඩ් එක මාරු කරගන්න ස්විච් එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන එක්සෝස් බ්‍රේක් එක. මෙතන අපිට බලා ගන්න පුළුවන් රීජෙනරේෂන් ස්විච් එක. මේ තියෙන අපේ ස්ටීරියෝ සිස්ටම් එක. මෙතන AC control button ටික අපිට දීලා තියෙනවා. මෙතන hill hold function එක, emergency brake system switch එක, lane departure warning switch එක. ඊට පස්සේ emergency brake එකේ දුර අඩු වැඩි කරන switch එක, anti slip regulation switch එක. ඊට පස්සේ
වාහනේ හෙඩ් ලයිට් වලට වතුර දාන්න, සුද්ධ කරන්න හොදන්න ඒ වතුර ගන්න ස්විච් එක. මෙතන ඩිෆරන්ෂල් ලොක් එක. මෙතන රිවර්ස් ලයිට් එක ඔන් ඔෆ් කරන්න තියෙනවා. මෙතන රිවර්ස් ඕන් එක. මේ 8 wheel එකේ ස්විච් දෙක. ඊපස්සේ අපිට මෙතන ගියර් සිලෙක්ටර් එක බලා ගන්න පුළුවන්. drive මනුව, නියුට්‍රල්, රිවර්ස් මනුව ඒ ඔප්ෂන් 5 තියෙනවා. ඊට පස්සේ මේ තියෙන හෑන්ඩ් බ්‍රේක් එක. මෙතන ඇතුලේ ලයිට් ඔන් ඔෆ් කරන ස්විච් එක. මේ තියෙන දෙපැත්තේ ෂටර්ස් උස් පාත් කරන ස්විච් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ ෆ්‍රිජ් එක මේකේ. ඊට පස්සේ අපිට බෙඩ් එකක් බලා ගන්න පුළුවන්. උඩත් අපිට තව බෙඩ් එකක් බලා ගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට සන් රූෆ් එක බලා ගන්න පුළුවන්. මෙතන අපිට ට්‍රැකෝග්‍රාෆ් එක බලා ගන්න පුළුවන්. මේ තැන් තුනේම අපිට අවශ්‍ය බඩු තියාගන්න ලොකර් එකක් තියෙනවා. මේ මෙතනත් අපිට ඉඩක් දීලා තියෙනවා අපේ අවශ්‍ය බඩු බාහිර ආදී තියාගන්න. ඊට පස්සේ මෙතන අපිට US ලයිටර් සොකට් එකක් දීලා තියෙනවා. මේ මෙතන අපිට බලා ගන්න පුළුවන් ලේන් ඩිපාචර් වෝනින් එක වැඩ කරන කැමරා එක. ඊට පස්සේ මෙතන අපිට ලොකර් දෙකක් දීලා තියෙනවා. මේ කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන් MAN TGX Euro 6 රථය ගැන කතා කරන්න තියෙන්නේ. ඔයා මොකද්ද මේ වීඩියෝ එක ගැන හිතන්නේ කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකල් මම ගිහින් එන්නම්.